Hi everyone, you are welcome to my YouTube channel. ඔයාලා අදත් මගේ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. අදත් මම ඔයාලට චූටි වැදගත් පාඩමක් අරගෙන ආවා. එදිනෙදා කතා බහට අත්‍යවශ්‍ය වන වාක්‍ය රටාවක් අදත් මම ඔයාලා ගාවට අරගෙන ආවා. මේ පාඩම ස්කිප් නොකර බලන්න යාළුවෝ. මොකද දන්නවද? මේ පාඩමෙන් අපිට අපේ එදිනෙදා කතා බහට අත්‍යවශ්‍ය කොටසක් තමයි කියලා දෙන්නේ. අපි කියනවා නේද ගෙදර දොරේදී මම මේ දේ තව පොඩ්ඩෙන් මම මේ දේ තව චුට්ටෙන් අපි එහෙම කියනවා නේද මට තව පොඩ්ඩෙන් බස් එක මිස් වෙනවා එහෙම උනේ නැහැ නූල් එන්න එක මේ තව ඩිංගෙන් නූලෙන් ඒ කියන්නේ ඔන්න මෙන්න තව පොඩ්ඩෙන් බස් එක මග ඇරෙනවා මෙන්න මෙවැනි ආකාර දේවල් අපි කියනවා නේද ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තව පොඩ්ඩෙන් කනවා තව පොඩ්ඩෙන් පෙරදෙනවා කියන එක නේද අපි තව ඩිංගෙන් එහෙ යනවා අපි තව ඩිංගෙන් එහෙ යනවා එහෙම ගියේ නෑ තව පොඩ්ඩෙන් අපි එහෙ යනවා මගේ ෆෝන් එක තව පොඩ්ඩෙන් බිම වැටෙනවා මගේ ෆෝන් එක තව පොඩ්ඩෙන් බිම වැටෙනවා මෙවැනි ආකාර ප්‍රකාශ අපි අපේ ජීවිතයේ එදිනෙදා ජීවිතයේදී විශාල වශයෙන් කියනවා කොහොමද මේක අපි ඉංග්‍රීසි වලින් කියන්නේ අපි අද බලමු වචනේ තමයි almost කියන වචනේ මොකක්ද වචනේ almost කියන වචනේ මුලින්ම අපි කරන්න ඕන ක්‍රියාව කරන කෙනා වාක්‍ය මුලට යොදන්න ඕන ක්‍රියාව කරන කෙනා I you we they he she it වෙන්න පුළුවන් අපි බලමු I කියන එක අරගෙන මම කියන එක අරගෙන I දෙවෙනුවට අපි දාන්න ඕන යාළුවනේ almost කියන වචනේ. දෙවෙනුවට අපි යොදන්නේ almost කියන වචනේ. I almost තුන්වෙනුව අපි යෙදිය යුතු වන්නේ ක්‍රියාපදයේ දෙවෙනි කොටස. දෙවෙනි කොටස කියලා කියන්නේ past tense එක. past tense එක කියලා කියන්නේ අතීත කාල ක්‍රියාපදයේ අපි යෙදිය යුතු වෙනවා මෙහිදී. එක්සැම්පල් එකක් දෙන්න. I almost fell. I almost fell. මම තව පොඩ්ඩෙන් වැටෙනවා. I almost fell. fall කියන්නේ වැටෙනවා. ඒකේ දෙවෙනි කොටස මොකක්ද? මම අර කිව්වේ දෙවෙනි කොටස ගන්න කියලා. I almost fall නෙමෙයි. ඒකේ අතීත කාලයේ fell. I almost fell. I almost fell. මම තව පොඩ්ඩෙන් වැටෙනවා. I almost missed the bus. I almost missed the bus. මට තව පොඩ්ඩෙන් බස් එක මග ඇරෙනවා. මට තව පොඩ්ඩෙන් බස් එක මිස් වෙනවා කියන අදහස. I almost missed the bus. He almost dropped his phone. He almost dropped his phone. ඔහුගේ ෆෝන් එක තව පොඩ්ඩෙන් බිම වට ගන්නවා. ඔහුගේ ෆෝන් එක තව පොඩ්ඩෙන් බිම වට ගන්න කොහොමද කියන්නේ මම නැවත කියන්නම් ඒක. He almost dropped his phone. He almost dropped his phone. අපි තව එක්සැම්පල් එකක් බලමු. The Sri Lanka team almost lost the match. The Sri Lanka team almost lost the match. ශ්‍රී ලංකා කණ්ඩායම තව පොඩ්ඩෙන් මැච් එක පරදිනවා. අපි කියන්නේ තව පොඩ්ඩෙන් කනවා කියලා කියන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තව පොඩ්ඩෙන් මැච් එක පරදිනවා. The Sri Lanka team almost lost the match. මං හිතනවා මේ පාඩම ඔයාලට වැදගත් වෙන්නේ නැති කියලා. දැන් ඔයාලට පුළුවන් මේක try කරලා බලන්න. එක එක විදිහට ක්‍රියාපද යොදලා ඔයාලට මේක try කරලා බලන්න පුළුවන්. මම තව එක්සැම්පල් එකක් දෙන්නම්කෝ වීඩියෝ එක නවත්තන්න කලින්. I almost went there. I almost went there. මම තව පොඩ්ඩෙන් එහෙ යනවා. වෙලාවට ගියේ නැත්තේ. මම තව පොඩ්ඩෙන් එහෙ යනවා. I almost go කියන ක්‍රියාපදේ නැතුව අපි දාන්නේ මොකක්ද? went කියන ක්‍රියාපදේ. අතීත කාලෙන් දාන්න ඕනනේ. I almost went there. I almost went there. මම තව පොඩ්ඩෙන් එහෙ යනවා. ඉතින් මං හිතනවා ඔයාලා මේක ඉගෙන ගන්න ඇති කියලා. ඔයාලටත් ඔයාලගේ වාක්‍ය හදන්න පුළුවන්. ඔයාලට පුළුවන් මේ වීඩියෝ එක හොඳයි නම් මට subscribe කරලා පොඩි සහයෝගයක් ලබා දෙන්න. ඒ වගේම ඔයාලට පුළුවන් bell button එකත් ඔබලා ළඟ තියාගන්න. ඔයාලට එතකොට notification එකක් ගෙන්න ගන්න පුළුවන්. සුබ දවසක්. ස්තුතියි.